සොබේ පොඩ්කාස්ට් නාලිකාවට ඔයාලා අදත් ආදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්ද එන්න කලින් විශේෂ පණිවිඩයක් ඔයාලට දෙන්න තියෙනවා. මේක ඔයාට විශ්වයෙන් දීපු විශේෂ පණිවිඩයක්. අදත් මම පාන්දර 3ට හැරිලා වෙනද වගේම විෂුවලයිසේෂන් කරලා ඇෆර්මේෂන් කියලා ඉවර වෙලා හරියටම 3:35ට තමයි මම ස්ක්‍රිප්ට් එක ලියන්න ගත්තේ. අන්න ඒ නිසයි මේක ඔයාට විශ්වයෙන් දීපු විශේෂ පණිවිඩයක් කියලා මම මුලින් සඳහන් කළේ. ඔයා විශේෂ කෙනෙක් නිසා තමයි මේ අලුත් අවුරුද්දට කලින් මේ විශේෂ පණිවිඩය ඔයා වෙනුවෙන් මේ විදිහට අහන්න ලැබෙන්නේ. අපි දැන් බලමු මේ පණිවිඩය මොකක්ද කියලා. මේ 2025 අවුරුද්ද එළඹිලා හරියට මාස 3ක් සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවරයි. ඔයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන, උත්සාහය ඉහළින්ම තියෙන, ඔබේ උපරිමය කරන, තවමත් ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන, ජීවිතයේ දියුණුවක් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. ඔබ ඉතාමත් සමීපයි. ඔබේ අරමුණට මේ වෙලාවේ ඔයාට මහන්සියක් දැනෙනවා නම් අත් නොහරින්න, දිගටම අල්ලගෙන ඉන්න කියලා මේ විශ්වය ඔයාට කියනවා. ඉතින් ඔයාගේ හොඳම ජීවිතය ඔන්න ළඟම එනවා. මේකට ගමන් කරන්න පුළුවන් ඔබට විතරමයි. ඒක වෙනත් කෙනෙකු විසින් ඔයාට බාර දෙන එකක් නෙමෙයි. ඔයා විශේෂ කෙනෙක්. ඉතින් මේ ඉදිරියට එළඹෙන්න තියෙන ලස්සන ජීවිතය ඔබ විසින්ම නිර්මාණය කරගන්න ඕනේ. දන්නවද ඔයාගේ උත්සාහයට මහන්සි වීමට ඔයා පියවරෙන් පියවර දුවෙන් කරපු හැම වැඩක්ම කරලත් කෝ තාම මට ප්‍රතිඵලයක් ලැබුණේ නෑනේ. නැත්නම් කෝ තාම මුකුත් වෙනසක් වුණේ නෑ. මම මෙච්චර උත්සාහ කළත් කියලා වාට හිතෙනවා නම් ඔන්න ඔයාගේ දුකට මේ විශ්වයෙන් කියනවා ඔයාගේ උත්සාහයේ ප්‍රතිඵල සාර්ථක විදිහට ඔයා සතුටින් බාර ගන්න ලෑස්ති වෙන්න කියලා. ඔයාගේ කැපවීමට ඔයාගේ ධෛර්යයට සතුටු වෙන්න කාලයක් ඔයාට එළඹෙනවා. ඉතින් ඔයාගේ උත්සාහය අඩුතක් සේරුවක් ලක් කරන්න එපා කියලා මතක් කරනවා. හොඳම දේ ලබා දෙන්න තමයි කාලය චුට්ටක් ගන්නෙ. නිරන්තරයෙන් ධෛර්යමත් වෙන්න, උත්සාහවන්ත වෙන්න කිසිම වෙලාවක ඔයාගේ හිතේ අවිශ්වාසය ගොඩනගා ගන්න එපා. ඒ වගේම මේ කාලය තුළ මේ විශ්වය ඔයාට ධනාත්මක මිනිස්සු, ධනාත්මක සම්බන්ධතා ඔයා වෙත ලං කරයි. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන හිටපු ඒ වාසනාවන්ත දවස් ඔයත් එක්ක ගත කළ යුතු මිනිස්සු ඔයාගේ ජීවිතයට ලං වෙයි. ඒ වගේම මේ විශ්වය ඔයාට තව විශේෂ, ඔයා කරන්න ඕන, ඔයා මේක මේ අලුත් අවුරුද්දේ කරනවා නම් හොඳයි කියලා මේ විශ්වය ඔයාට පුංචි උපදෙසක් ලබා දෙනවා. ඔයා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයිනේ. ඔයාගේ ගෙදර කැමේසේ සකස් කරගන්න වැඩවලට, අලුත් අවුරුදු රසකැවිලි වලින්, ඔයා එදාට සකස් කරගත්ත කිරිපත් වලින්, ඒ වගේම පොල් තෙල් පානක් එහෙම දල්වලා ලස්සනට කැමේසේ හදා ගන්නවා. ඉතින් මේ විශ්වය ඔයාට කියනවා මේ අලුත් අවුරුද්දේ හදාගන්න ඔයාගේ කැමේසයට මේ ස්වභාව ධර්මයේ නිර්මාණය වෙච්ච ලස්සන මල් ටිකක් වාසයක දාලා කැමේසේ උඩින් ලස්සනට තියාගන්න කියලා. මේ මල් ඔයාගේ ගෙවත්තෙන්ම හරි නැත්නම් කටින් මිලදී අරගත්ත ස්වභාවික මල් වෙන්න ඕන. මේ දවස්වල ඔයා එක දේවල් වලට වේදම් කරනවනේ. ඉතින් මම හිතනවා මේ විදියට ලස්සන ස්වභාවික මල් ටිකක් මිලදී ගන්න එක සරිනාස්ති කිරීමක් විදියට දකින්නේ නැහැ කියලා. අනිත් දේ, ඔයා මීට කලින් කිසිම අලුත් අවුරුද්දක මේ විදියට මල් ටිකක් තියලා නැති වෙන්න පුළුවන්. මේ නිසා මේ අලුත් අවුරුද්දේ ඒ වෙනස සිද්ධ කරන්න. ඒ සුබ මොහොතේ ඔයාගේ වගේම ඔයාගේ ගෙදර අයගේ මනස ධනාත්මක බවින් පුරවයි. ඒකෙන් එන සුවඳ සහ අලංකාරයට ඔයාගේ ඉෂ්ට දේවතාවන් පවා ඒ සුබ මොහොතේ ඔයාගේ කැමේසයට ආකර්ෂණය වෙයි. ඉතින් මේ විශ්වයෙන් ලැබුණු විශ්වයේ පණිවිඩය අරගන්න ඔයා ගොඩාක් විශේෂ වන්නේ ඒ නිසයි. මේ අලුත් අවුරුද්දේ අලුත් විදියට, අලුත් වෙනසක් ඔයාට පුළුවන් විදියට සිදු කරන්න. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම, ඔයාගේ හැම උත්සාහයක්ම මේ අලුත් අවුරුද්දේ සාර්ථක වෙනවා. විශ්වාසයෙන් ඉන්න. ඔබ සියලු දෙනාටම එළඹෙන අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.